හරි ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නේ from fast අපේ YouTube නාලිකාවත් එක්ක. ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයගොල්ලන්ට කියන්න කාරණා දෙකක් තියෙනවා. ආයුධම්පත් සම්පූර්ණ කරන්න කලින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගැසට් නිවේදනය ඩවුන්ලෝඩ් කරලා ඒක මුලින් ඉඳන් අගට වෙනකන් සම්පූර්ණයෙන් පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න. ගැසට් නිවේදනයේ කියවගෙන යනකොට ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් විභාග ගාස්තුවක් ඒගොල්ලෝ අය කරනවා. ඒ විභාග ගාස්තුව ආයුධම්පත් පුරවන්න කලින් අනිවාර්යෙන් කියලා තියෙන ගිණුමට ඔයගොල්ලෝ ඒ අදාළ ගාස්තුව ගෙවන්න. ඒ ගෙවනකොට අනිවාර්යෙන් ඔයගොල්ලෝ බැංකුවකට ගිහිල්ලා කූපන් එකක් පුරවලා ඒ අදාළ ගෙවීම කරන්න. මොකද ඒ රිසිට් එක අපිට පස්සේ ඕන වෙනවා. ආයුධම්පත් පුරවනකොටත් අපිට ඒ රිසිට් එක ඕන වෙනවා. ආයුධම්පත් පුරවලා ඉවරලා අපිට ඒ රිසිට් එක ඕන වෙනවා. ඔය දෙක තමයි විශේෂයෙන් ඔයගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ. ඔය කාරණා දෙක. දැන් අපි ආයුධම්පත් පුරවන්නේ කොහොමද කියලා බලමු. අනිවාර්යෙන් වීඩියෝ එක මුලින් ඉඳන් අගට වෙනකන් බලන්න. එතකොට ඔයගොල්ලන්ට හරියට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කොහොමද මේ ආයුධම්පත හරියට පුරවන්නේ කියලා. හරි මුලින්ම ඔයගොල්ලෝ Google එකට ගිහලා www.doa.gov.lk කියලා ගහන්න. එතකොට ඔයගොල්ලෝ යනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට. ඊට පස්සේ ඉංග්‍රීසි කියන මාධ්‍ය ඔයගොල්ලෝ එතනින් තෝරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ පහළට යන්න. පහළට යනකොට දකුණු අත පැත්තේ රතු පාටට තියෙනවා 2026ට අදාළ කියන්නේ 2027-29 ළමයිට අදාළ ඇප්ලිකේෂන් ෆෝම් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඊට මෙතන පහලින් තියෙන ඔයගොල්ලන්ට ස්කෝල බලා ගන්න පුළුවන්. මෙතනින් ස්කෝල පහක තමයි N1 6 තියෙන්නේ. එතකොට මෙතන apply now කියන එක ඔබන්න. ඒතර මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සිංහලයි දෙමළයි ගැසට් නිවේදන දෙක දාලා තියෙනවා. මේ දෙක ඩවුන්ලෝඩ් කරලා අනිවාර්යෙන් මේ දෙක සම්පූර්ණයෙන්ම කියවන්න. එතකොට පහළට එනකොට ටිකක් තියෙනවා. මෙතන entry requirement කියලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය අධ්‍යාපන සුසුකම්. එතකොට මෙතන ඕලෙවල් ගත්තාම දෙවරකට නොවැඩි වාර ගණනකදී මව් භාෂාව ඇතුළත් ඒ කියන්නේ සිංහල හරි දෙමළ හරි එක්ක ගණන් විද්‍යාව සහ තවත් එක් විෂයකට C පාස් අනිවාර්යෙන් ඉල්ලනවා. ඊට පස්සේ ඕලෙවල් ඉංග්‍රීසි වලට S පාස් එකක් ඉල්ලනවා. ඊට පස්සේ A level ගත්තාම ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාව කියන විෂයන් හතරෙන් තුනක් අනිවාර්යෙන් කරලා S පාස් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තාක්ෂණ වේදය විෂය ධාරාවෙන් අදාරලා ජෛව තාක්ෂණ වේදය, ඉංජිනේරු තාක්ෂණ වේදය, තාක්ෂණය සඳහා විද්‍යාව හෝ කෘෂිකර්මය යන විෂයන් හතරෙන් ඒ සංකලනයෙන් විෂයන් තුනක් අදාරලා අනිවාර්යෙන් S පාස් තියෙන්න ඕනේ. මේ කිව්ව සංකලන වලින් අනිවාර්යෙන් ඒ වල අදාරලා තියෙන්න ඕනේ. වෙනත් සංකලන වලින් අදාරපු අයට N1 6ට බෑ. හරි දැන් මෙතන apply for the course now කියන එක දෙන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ජංගම දුරකථන වලින් පුරවන්න නැතුව අනිවාර්යෙන් පරිගණකයක් භාවිතා කරන්න කියලා. මුලින්ම තියෙනවා එතකොට ඔයාලට මෙතන සම්පූර්ණ නම ගහන්න කියලා. එතකොට වාසගමත් එක්ක සම්පූර්ණ නම ගහන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් දිසානායක මුද්‍යංශේලාගේ කිව්වොත් එහෙම ඒක සම්පූර්ණ දිසානායක මුද්‍යංශේලාගේ සචින්ත සුකුන් ලක්මාල් වගේ උදාහරණයක් විදිහට මම කිව්වේ ඒ විදිහට ගහන්න ඕනේ. ඊට පස්සේ මුලකුරු එක්ක නම ගහන්න තියෙනවා. දිසානායක මුද්‍යංශේලාගේ කියලා නෝන DM කියන එක. ඒතකොට DM සචින්ත සුකුන් ලක්මාල්. ඒ වගේ ඒ ටික පුරව ගන්න. ඊට පස්සේ identity card number එක ගහන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ස්ත්‍රී පුරුෂ භාවය තෝරලා ඔයගොල්ලෝගේ උපන්දිනේ තෝරගන්න හරියට. ඊට පස්සේ ඔයගොල්ලෝ පදිංචි ස්ථිර දිස්ත්‍රික්ක තෝරන්න තියෙනවා. ඒක තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ලිපිනය ගහන්න තියෙනවා. මෙතන ඔයගොල්ලෝගේ identity card එකේ සඳහන් වන ලිපිනය සඳහන් කරන්න. ඊට පස්සේ පහලින් ඔයගොල්ලොන්ට මොබයිල් නම්බරය දාන්න තියෙනවා. ඒක දාන්න. ලෑන්ඩ් ෆෝන් නම්බරය අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ WhatsApp නම්බරය දාන්න. WhatsApp නම්බරය දාන්න ඒක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ වැඩ ගන්න ඊමේල් නම්බරයක් දාන්න. ඊට පහලින් තියෙනවා ඔයගොල්ලන්ට ආයෙ ඇඩ්‍රස් එකක් ගහන්න. එතෙන්ට ගහන්න ඔයගොල්ලන්ට ලියුම එන්න ඕනේ කොහෙටද කියලා. ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔයගොල්ලෝ විභාගෙට තේරුණා කියලා ආයෙ ඔයගොල්ලෝ අතර ලියුමක් එවනවා.
ඒ ලියුම ඔයගොල්ලන්ට එවන්න ඕනේ කොහෙටද කියලා ඔයගොල්ලෝ අදාළ ලිපිනේ දාන්න. ඔයගොල්ලෝ කියන්නේ වෙන තැනක ඉන්නවනම් ඒ ලිපිනේ දාන්න එතෙන්ට. හරි ඊට පස්සේ තියෙන්නේ අපේ ඕලෝ රිසල්ට් සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට මෙතෙන් ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්න. මුලින් ඒක දාපුවම පහළට ඒ ටික හැම ඔයගොල්ලෝ කොපි පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ වර්ෂය මාසය කියන ඒවා සම්පූර්ණ කරගෙන රිසල්ට් ෂීට් එකේ ඒ අදාළ මේ අවුරුද්දයි මාසෙයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ ටිකත් එහෙම දිගටම පහළට ඊට පස්සේ කොපි පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අදාළ විෂයට අදාළව ඔයගොල්ලන්ට අර විෂය අංක මේ තෝරලා දාගන්න පුළුවන්. ඒකත් රිසල්ට් ෂීට් එකේ පිටිපස්සේ තියෙනවා විෂය අංකයට අදාළ කියන්නේ විෂයට අදාළ අංකය මොකක්ද කියලා. එතකොට ඒ ටික ඔයගොල්ලෝ බලලා හරියට සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ තීරුවේ තියෙන්නේ ඔයගොල්ලන්ට අදාළ රිසල්ට් එක දාගන්න. Aද Bද එහෙම නැත්නම් Cද ඒ අදාළ ටික පුරවන්න. නිවැරදිව සහ ඇත්ත පුරවන්න. බොරු රිසල්ට් දාන්න එපා. ඊට පස්සේ දාන්න ඔයගොල්ලෝ A level බයෝ කරා නම් බයෝ ළමයි එහෙම දාන්න. ටෙක් කරා නම් ඒ ටික දාන්න. ඊට පස්සේ භාග අංකේ අවුරුද්ද මාසය දාන්න. ඊට පස්සේ සබ්ජෙක්ට් තුන තෝරගෙන ඒත් විෂය අංක 3 දාලා අදාළ ග්‍රේඩ් එක දාන්න. ඊට පස්සේ හරිද කියලා ඒ ටික බලලා next දෙන්න. හරි ඊට පස්සේ එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතන ඔයගොල්ලන්ට දිස්ත්‍රික්කය තෝරන්න ඉන්නේ. ඔයගොල්ලෝ පළවෙනි වතාවට සාමාන්‍ය පෙළට පෙනී සිටිපු දිස්ත්‍රික්කය මොකක්ද කියලා ඒක තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විභාගෙ ලියන්න ඔයගොල්ලෝ කැමති කොහෙද මධ්‍යස්ථානය තෝරගන්න. ඔයගොල්ලන්ට ආසන්න මධ්‍යස්ථානය තෝරගන්න. ඊට පස්සේ විභාගයේ කැමති ඔයගොල්ලෝ ලියන්න පුළුවන් භාෂාව තෝරගන්න. සිංහල හෝ දෙමළ භාෂාව ඔයගොල්ලන්ට ලේසි භාෂාවකින් තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අර පේමන්ට් එක කරපු රිසිට් එකේ විස්තර දාන්න තියෙනවා. ඒක බැංකු ශාඛාව ඔයගොල්ලෝ තෝරගන්න. දැන් People's Bank නම් එහෙමයි. ඒක තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට එතන පේමන්ට් එක කරපු අවුරුද්ද දිනේ මාසේ ඒ ටික ඔයගොල්ලෝ හරියට බලලා මෙතනින් ටික් කරලා ඒක හරියට තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට රිසිට් නම්බර් එක දාන්න තියෙනවා. ඒක ඒ අදාළ රිසිට් එකේ තියෙන. ඊට පස්සේ next දෙන්න. එතකොට ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන තියෙන්නේ අපි අර සම්පූර්ණ කරපු විස්තර ටික. ඒ ටික හරිද කියලා නැවත බලා ගන්න තමයි මෙහෙම පෙන්වන්නේ. ඒ ටික වැරදි නම් ඔයගොල්ලන්ට හදලා ආපහු එන්න පුළුවන්. පිටිපස්සට ගිහලා හදාගෙන ආපහු එන්න පුළුවන්. විස්තර ටික හරි නම් next දෙන්න. ඊට පස්සේ නෝ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතනින් ඔයගොල්ලෝ submit කියන එක දෙන්න. මෙතනින් එහාට මම වෙනින්ම ඔයගොල්ලන්ට කියා දෙන්න. හරි ඔයගොල්ලෝ ඊට පස්සේ එතනින් සබ්මිට් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින් ඉඳන් පුරවපු ටික ඔයගොල්ලන්ට උඩ ඉඳන් පහළට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පුරවපු සම්පූර්ණ විස්තර ටික. එතනින් පස්සේ ඔයගොල්ලන්ට ඒ ටික බලලා ඔයගොල්ලෝ ඒක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. එතනින් ඒගොල්ලෝ ඩවුන්ලෝඩ් පහසුකම ඒගොල්ලෝ සලසලා තියෙනවා. අනිවාර්යෙන් ඔයා ඒක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒ ඩවුන්ලෝඩ් කරගත්ත PDF එක print out එකක් අරගෙන ඔයා අර කලින් ගෙවපු රිසිට් එකයි ඊට පස්සේ ඒගොල්ලෝ ඉල්ලලා තියෙන අධ්‍යාපන සුදුසුකම් වල ෆොටෝකොපි ඊට පස්සේ උපැන්න සාතිකේ ඉල්ලලා තියෙන ඔක්කොම දේවල් ටික ඒ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත PDF එකත් එක්ක අමුණලා ඒ කියලා තියෙන විදිහට කියලා තියෙන ලිපිණයට ඒ අදාළ ලිපිණයට ඔයගොල්ලෝ තැපල් කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාලගේ ඇප්ලිකේෂන් එක බලලා ඔයගොල්ලෝ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර ඒගොල්ලෝ නැවත ලබා දෙනවා. ඉතින් ඕක තමයි කෘෂිකර්ම විද්‍යාල වලට අයදුම්පත් යොමු කරන ආකාරය. ඉතින් ඔයගොල්ලෝ අවබෝධයක් ගත්තා නම් මගේ වීඩියෝ එක හොඳයි නම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම එහා මේකටම මට පුළුවන් වෙලාවට අනිවාර්යෙන් හැම කෙනාගේම ප්‍රශ්න වලට අනිවාර්යෙන් උත්තරයක් දන්න විදිහට මම කියලා දෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.